ආයුබෝවන් ඔයාලා හැමෝටම. අද අපි හදන්නේ පුඩින් අතර තියෙන ඉතාම රසවත් පුඩින් එකක්, බටර් ස්කොච් පුඩින්. මේක ආරම්භ වෙන්නේ එංගලන්තේ. අද වෙනකොට ලෝකෙ පුරාම පුංචි පුංචි වෙනස්කම් සහිතව හැමෝම රස විඳින පුඩින් එකක්. ඔයාට මේක වටලප්පම් වෙනුවට උනත් සර්ව් කරන්න පුළුවන්. වීඩියෝ එකට යන්න කලින් පුංචි කාරුණක මතක් කිරීමක් තියෙනවා. ඔයා මේ channel එකට අලුත් නම් subscribe කරලා සහයෝගයක් දෙන්න අමතක කරන්න එපා. හොඳයි අපි වීඩියෝ එකට යමු. අද මම හදන්නේ 25 දෙනෙකුට වගේ ප්‍රමාණවත් පුඩින් එකක්. ඔයාට මේක 5 දෙනෙකුට වගේ හදන්න ඕන නම් ආසන්න වශයෙන් 5කින් බෙදලා ඒ අවශ්‍ය ප්‍රමාණයන් ගන්න. මම මේ පුඩින් එක හදන්න ඕන කරන ingredients list එක screen එකේ සඳහන් කරනවා. පොඩි බිත්තර වලින් ගන්නවා නම් මේ ප්‍රමාණයට අදාළ පුඩින් එකක් හදන්න බිත්තර 15ක් වගේ අරගන්න. මීට අමතරව එනසාල් කරාබු නැටි 2 බැගින් සහ වැනිලා මේස හැඳි 2ක් ගන්න. මුලින්ම කිරි සහ කන්ඩෙන්ස් මිල්ක් එක බෝල් එකකට දාලා මේ දෙක හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. ඊළඟට අපි මේ මිශ්‍රණය රත් කරගන්න ඕනේ. ඒ නිසා රත් කරගන්න පුළුවන් භාජනයකට දාලා මේක ලිපින් තියන්න. අපි ඊළඟට කැරමල් එක හදාගන්න යන්නේ. කැරමල් එකට ඇඩ් කරන්න තමයි අපි මේ කිරි ටික රත් කරන්නේ. ඔයාට මේක කැරමල් එක හදලා ඉවර වෙන්න කිට්ටු වෙනකොට වෙනම ලිපක වෙනම රත් කරගන්න උනත් පුළුවන්. දැන් අපි sugar caramel එක හදමු. ඒකට අඩිය ඝනකම හොඳට ඉඳ තියෙන භාජනයක් ගන්න ඕනේ. ලිපේ ගින්දර හුඟක්ම අඩුවෙන් තියාගන්න. මට මේ ප්‍රමාණය කැරමල් කරගන්න විනාඩි 25ක් විතර ගියා. සීනි කැට ඔක්කොම හොඳටම දී කරගන්න. හැන්දක් දාලා කලවම් කරාට ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයා මේ වෙනකොට කිරි ටික රත් කරලා තිබ්බේ නැත්නම් ඔන්න දැන් කිරි ටික ලිපෙන් තියාගන්න. කැරමල් එක මෙන්න මේ ලෙවල් එකට ඇවිල්ලා සීනි ඔක්කොම දී වුණාට පස්සේ ඔයාට පුළුවන් බටර් ටික එකතු කරන්න. බටර් ටික හොඳට දී වුණාට පස්සේ රත් කරගත්ත කිරි මිශ්‍රණය මේකට දාන්න ඕනේ. කාම රුෂ්ණත්වයේ තියෙන කිරි මේ රත් වුණ කැරමල් එකට දැම්මොත් කැරමල් එක කැට වෙන්න පුළුවන්. ඒක වළක්වා ගන්න දෙකේම උෂ්ණත්වය ආසන්න වශයෙන් සමානව තියාගන්න ඕනේ. ලිප ඔන් එකේ තියාගෙනම මේ දෙක හොඳට වෙලා අරගෙන මික්ස් කරන්න. හොඳටම මිශ්‍ර වුණාට පස්සේ එනසල් කරාබු නැටි තලලා ඔයාට මේකට එකතු කරගන්න පුළුවන්. බටර් ස්කොච් එක හොඳටම නිවෙන්න තියන්න ඕනේ. දැන් අපි බිත්තර ටික මික්ස් කරගන්න ඕනේ. මේකට විස්ක් එකක් පාවිච්චි කරාම ඇති. බීටර් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වෙලාවේදී වැනිලා ටික බිත්තර එකට මිශ්‍ර කරගන්න පුළුවන්. හොඳටම නිමුණ බටර් ස්කොච් එකට බිත්තර ටික එකතු කරගන්න. වැඩි රසණයක් තිබුණොත් මේ වෙලාවේදීම බිත්තර ටික තැම්බෙන්න ගන්නවා. මේ වෙලාවේදී රසායන ලුණු එකතු කරගන්න. ඒ වගේම ඔයාට පැණි රස මදි කියලා හිතෙනවා නම් තව වැඩිපුර සීනි ටිකක් එකතු කරගන්න පුළුවන්. දැන් අපේ මිශ්‍රණය ස්ට්‍රේන් එකක් ආධාරයෙන් පෙරා ගන්න. මේකෙදී අපි එකතු කරපු කරාබු නැටි එනසාල් ඒ වගේම බිත්තරවල මිශ්‍ර නොවන කොටස් තියෙනවා නම් ඉවත් වෙනවා. මම ටිකක් ලොකු පුඩින් එකක් හදන හින්දා මට ස්ටීම් කරගන්න පහසුකම නැහැ. මම එනින්ද මේක බේක් කරගන්නවා oven එකේ. ඒ වගේම මම අප්සයිඩ් ඩවුන් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ ට්‍රේ එකේ තියලා විදිහටම සර්ව් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් ඔයා අප්සයිඩ් ඩවුන් කරනවා නම් ඔයාගේ ට්‍රේ එකේ මේ වෙලාවේදී බටර් ටිකක් ගන්න. පුඩින් මිශ්‍රණය ඔයාගේ ට්‍රේ එකට මේ විදිහට දාලා ඊට පස්සේ අපි ෆොයිල් එකකින් මේක කවර් කරගන්න ඕනේ. මොකද අපි ස්ටීම් කරනකොට නැත්තම් වතුර ආපහු අපේ පුඩින් එකට වැටිලා පුඩින් එක හරියට සෙට් වෙන්නේ නැතුව යනවා. ඔයාට මේක ස්ටීමර් එකක එහෙමත් නැත්නම් රයිස් කුකර් එකක වුණත් කුක් කරගන්න පුළුවන්. ඒ විදිහට කළත් පුඩින් එක හරියට කුක් වෙන්න විනාඩි 40ක් පැයක් වගේ අතර කාලයක් ගත වෙනවා. ස්ටීම් එකෙන් ස්ටීම් එකට oven එකෙන් oven එකට ගත වන කාලය වෙනස් වෙන්න පුළුවන්. oven එක සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් ප්‍රීහීට් කරලා වෝටර් බාත් එකක් හදලා තමයි මම ට්‍රේ එක තියන්නේ. මගේ oven එකේ හොඳටම පුඩින් එක බේක් වෙන්න පැයක් වගේ ආසන්න කාලයක් ගත වුණා. අදාළ කාලය තිබුණට පස්සේ පුඩින් එක හොඳට බේක් වෙලාද කියලා ටූත් පික් එකකින් ඇනලා බලන්න පුළුවන්. ටූත් පික් එකේ පුඩින් එක තැවරිලා එනවා නම් බේක් වෙලා මදි. තව විනාඩි 10ක් 20ක් වගේ කාලයක් බේක් කරලා නැවතත් චෙක් කරලා බලන්න. මේ තියෙන්නේ මගේ පුඩින් එක බේක් වුණාට පස්සේ දැන් මේක හොඳටම රස්නෙයි. අපි මේක හොඳටම නිවෙන්න එළිය තියන්න ඕන ෆ්‍රිජ් එකේ දාන්න කලින්.
ඔයා පුඩින් එක සර්ව් කරන්නේ අප්සයිඩ් ඩවුන් කරලා නම් ඔන්න මේ වෙලාවේදී ස්පැචුලා එකක් අරගෙන මේ දාර බුරුල් කරගන්න. හොඳටම නිමුණු පුඩින් එක පැය 2-3ක් අතර කාලයක් ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ තියලා තමයි සර්ව් කරන්න ඕනේ. හරිම පහසුවෙන් හදාගන්න පුළුවන් මේ රසවත් පුඩින් එක. ඔයත් පවුලේ අයත් එක්ක හදලා රස විඳින්න. නැවතත් මතක් කරනවා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මට සහයෝගයක් දෙන්න. ඒ වගේම මේ වීඩියෝ එකට ඔයා කැමති නම් like කරන්න. ඒ වගේම මේ පුඩින් එක හදලා බලලා ඔයාගේ අදහස් මාත් එක්ක share කරගන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක අවසානයේ තෙක් බලපු ඔයාලට හුඟක් ස්තුතියි.